Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අද අපි ඔයාලව අපහු එකගෙන යනවා ඉතාලියටම. කලින් අපේ වීඩියෝ එකේදී අපි ඔයාලට පෙන්නුවා කොහොමද ඉතිරි legalization process එකේ VFS appointment queue එකට join වෙන්නේ කියලා. අද අපි බලමු කොහොමද ඔයාලගේ queue number එක check කරගන්නේ කියලා. ඔයා legalization appointment එකේ form එක submit කරාට පස්සේ ඔයාට එනවා email එකක්. අන්න ඒ email එකේදී ඔයාට තියෙනවා ඔයාගේ username එක, password එක මේ දෙක enter කරලා තමයි ඔයාට log වෙන්න පුළුවන් වෙන්නේ ඔයාගේ account එකට, VFS account එකට. එතෙන්දී ඒ email එකේම ඔයාට ඇවිල්ලා තියෙනවා URL එක. අන්න ඒ URL එක click කරලා එතන උඩ තියෙනවා login button එක. ඒ login button එක click කරන්න තමයි තියෙන්නේ. login button එක click කරාට පස්සේ ඔයාට enter කරන්න පුළුවන් ඔයාගේ email address එක, ඊට පස්සේ password එක. මෙන්න මේ password එක තමයි ඔයාගේ email එකට ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ account එක create කරාට පස්සේ. ඊට පස්සේ enter the captcha කියලා තියෙනවා. එතන ඔයා ඒ display වෙන letters ටික හරි display වෙන number එක හරි enter කරන්න ඕනේ. අන්න ඒක enter කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ account එකට log වෙන්න. ඔයාට account එකට log වෙන්න එතන login button එක click කරන්න ඕනේ. login button එක click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට redirect වෙනවා. මෙතන ඔයාගේ details ටික තියෙනවා. ඒ කියන්නේ ඔයා submit කරපු form එකේ enter කරපු details ටික තමයි මෙතන පෙන්නන්නේ. ඔයාට පේනවා යටම section එකේ තියෙනවා document details කියලා. එතන ඔයාගේ booking waitlist number එකයි current waitlist number එකයි දෙකක් තියෙනවා. booking waitlist number එකේදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ original queue number එක. ඔයාලගේ මේ queue number එක time to time update වෙනවා. ඒක daily basis වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර දවස් තියෙනවා දවස් දෙකකට සැරයක් අප්ඩේට් වෙන වෙලාවලු. ඒකට සමහර වෙලාවට මේ නම්බර් 100ක් විතර එකපාර අඩු වෙනවා. නැත්නම් 10 20 වගේ චේන්ජ් වෙනවා. ඔයාලට මේ පේන එක්සැම්පල් එකේ විදිහට මගේ queue number එක තිබුණේ 3216. හරියටම මාස දෙකකට වැඩි කාලයක් මට මේ queue numbers ටික අඩු වෙන්න ගියා. කොහොම හරි මෙන්න මේ විදිහට ඔයාලගේ queue numbers ටික අඩු වෙවි ගිහිල්ලා සාමාන්‍යයෙන් queue number එක 200 300 වගේ වෙන වෙලාවෙදී ඔයාට එනවා message එකක් VFS එකෙන් මෙන්න මේ වගේ. එතකොට SMS එකයි email එකයි දෙකක් එනවා. ඒ දෙකේම ඔයාට කියනවා ඔයාට දැන් appointment එකක් book කරන්න පුළුවන් කියලා. appointment slot එක book කරගන්න පුළුවන් කියලා. අන්න ඒ process එක අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා කොහොමද ඔයා appointment එක book කරගන්න ඕනි කියලා. මේ වීඩියෝ එකේ අද අපි කතා කරේ ඔයා කොහොමද ඔයාගේ queue එක track කරගන්නේ, ඔයාව කොහොමද VFS එකෙන් notify කරන්නේ ඔයා appointment එකක් book කරන්න ready කියලා. මේ email එක හරි SMS එක හරි ආවොත් ඔයාට ඒක available වෙන්නේ පැය 48ක් යනකම් විතරයි. ඒ පැය 48 ඇතුළත ඔයා appointment එක book කළේ නැත්නම් ඔයාගේ මේ queue number එක expire වෙනවා. එතකොට ඔයාට ආපහු මුල ඉඳලම process එක run කරන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ SMS එක හරි email එක හරි ඔයා දැක්කොත් අනිවාර්යයෙන්ම appointment එක ඉක්මනට book කරගන්න. ඔයා අනිවාර්යයෙන්ම enter කරපු email address එකටයි mobile number එකටයි access තියාගන්න. මොකද ඒ mobile number එකට තමයි ඔයාට SMS එක එන්නේ. ඒ email address එකට තමයි ඔයාට email එක එන්නේ. මේක miss වුණොත් එහෙම ඔයා ආපහු අලුතෙන් මේ process එකේ යන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ accounts දෙකටම ඒ කියන්නේ email address එකටයි mobile number එකටයි access තියාගන්න ඕනේ. අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ කොහොමද appointment එක book කරන්න කියලා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.